වැඩිය රේඩියෝ වල ඇහෙන්නේ නැති, ඒ වගේම YouTube වල ජනප්‍රිය වෙන්නේ නැති, වේදම් කරලා ජනප්‍රිය කරවන්නේ නැති, ඒ වගේම ඒවට නළු නිලියෝ පාවිච්චි කරලා එහෙම නැත්නම් ලස්සන ගෑනු ළමයින්ව හැඩකාර තරුණයන්ව පාවිච්චි කරලා වීඩියෝ හදලා මියුසික් වීඩියෝ එකට ලයික්ස් ගෙන්නගෙන ඒවා ජනප්‍රිය කරලා විශාල ජනප්‍රියත්වයක් තියෙනවා කියලා අමතක වෙන ගීත වෙනුවට කාලයක් තිස්සේ මගේ හිතේ නින්නාද දෙන පරණ සින්දුවක් තියෙනවා. මේ ගීතය ඇයි මගේ හිතේ නින්නාද දෙන්නේ කියන එක ආපහු හිතෙන් අහලා බලපුවහම මේ ගීතය අපේ ජීවිතවලට කොයිතරම් සම්බන්ධද කියලා හිතෙනවා. සමහර වෙලාවට ඔබ මේ ගීත අහලා නැතුව ඇති. කලාකරුවන්ට විතරක් නෙවෙයි, සමහර වෙලාවට මේ ගීතය හරියට ඇහුවොත් ඒ වචන ටික පෙළගස්සලා තියෙන ඒ ඔබේ කතාව වෙන්නට පුළුවන්. ඒක නිසා කැමරාව ඉස්සරහට ඇවිල්ලා, වේදිකාව ඉස්සරහට ඇවිල්ලා, ප්‍රසංගයේ ඉදිරියට ඇවිල්ලා hina වෙන තාත්තලාගේ කතාව තව පාරක් අහන්න වෙන පැත්තකින්. සමහර වෙලාවට ඔබ දැක්කේ ඔවුන්ගේ hina මූණ විතරක් වෙන්නට පුළුවන්. මේ ගීතය මගේ හිතේ නැවත නැවත දෝංකාර දෙන්නේ මේ මගේ කතාව, මේ ඔබේ කතාව නිසා. ආයෙත් අහලා බලන්න.